හැබැයි දැන් වෙන්නේ දැන් මම ගියොත් මට එතකොට මුලින්ම පටන් ගන්න වෙන්නේ ඈත හොස්පිටල් එක. මොකද මම දැන් ජූනියර් ડોක්ටර් කෙනෙක් නේ, වයස විතරයිනේ සීනියර්. හරි වර්කින් එක්ස්පීරියන්ස් පුතේ අර කාලේ විතරයිනේ. හරි දැන් අර දරුවා ඇහුවේ මම මේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ද කියලා. ඇවිල්ලා ගිහිල්ලා නෙවෙයි මේ මං කියන්නේ දෙමව්පියෝ වෙන කොහේ හරි ගිහිල්ලා නෙවෙයි. හරි දෙමව්පියෝ හොයාගන්න. මව්පියෝ ගිනි මැල ගහගෙන තේ උණු කරනවද කාඩ් ගන්නවද එළියේ සුපිරියාදල් එකක් නෑනේ. ළමයි ටික අන්තිමට පන්තියට ඇවිල්ලා හරි මාව පැත්තකට බැඳලා තියාගත්තා. මුන් ඊට පස්සේ මේ නේද? හරි මොනවා කරයිද කවුද දන්නේ. ඒතකොට මම දැන් කරන්නේ මොකද්ද? ඉක්මනට ටට්ටක් ගාලා වාට්ටුවේ වැඩ ටික ඉවර කරගන්නවා. ඉවර කරලා යාළුවන්ට කියන මචං පොඩ්ඩක් මේක බලපන් වාට්ටුව කියලා මොනවා හරි බකට් එකක් කියලා කියන්නේ මොනවා හරි හදිසියක් සෙට් යන්න ඕනේ පුතේ. අපි මාස කීපයක් ඊට පස්සේ අපිට පොඩි ෆ්‍රී ටයිම් එකක් තියෙනවා. ওই කාලේ තමයි මගේ ජීවිතේ සුදුම කාලේ. එකට ගිහිල්ලා එකපාරට වැඩ කරන්න බෑ. මොකද ඒකෙන් කියන්නේ අපිට තියරි නොලෙජ් එක තියෙනවා කියලා. හරි මේක තමයි පුතේ මේක තමයි සිද්ධිය. කැම්පස් එකෙන් පාස් අවුට් වෙලා ග්‍රැජුවේෂන් එක ගත්තා. ඒක පළවෙනි අදියර. හරිද? එතකොට අපිට MBBS කියන ඩිග්‍රිය හම්බ වෙනවා. හරි ඒ ඩිග්‍රිය තමයි හම්බ වෙන්නේ. හරිද? ඩිග්‍රිය හම්බ වුණා කියලා අපිට හොස්පිටල් එකට ගිහිල්ලා එකපාරට වැඩ කරන්න බෑ. මොකද ඒකෙන් කියන්නේ අපිට තියරි නොලෙජ් එක තියෙනවා කියලා. හරි දැන් ඉන්ජිනියර්ස්ලා නම් පුතේ ඉන්ජිනියර්ස්ලාගේ වුණත් පුතේ වැඩ කරන්න එපැයි. ඒ ඉන්ජිනියර්ස්ලාගේ තියෙනවා පුතේ මෙහෙම දෙයක් කැම්පස් එකේ 3 වෙනි අවුරුද්දේ 4 වෙනි අවුරුද්දේදී විතර වැඩ කරන්න ඕනේ. හරි ඉන්ටර්න්ෂිප් එකක් සීමා වාසික පුහුණුවක් කියලා. එයාලගේ තියෙන කැම්පස් එකේ ඩිග්‍රියට කලින් තමයි වැඩ කරන්නේ. හරි නමුත් ડોක්ටර්ස්ලාගේ තියෙන පුතේ කැම්පස් එකෙන් පාස් අවුට් වෙන්න ඕනේ මුලින්ම. කැම්පස් එකේ ඉන්න කාලෙත් පුතේ උදේවරුව හොස්පිටල් එකේ හවස් වරුවේ ලෙක්චර්ස්. එහෙම තමයි තියෙන්නේ. හරි මොකද ડોක්ටර් කෙනෙක් කියන්නේ තියරි කොච්චර තිබ්බත් වැඩක් නැහැ නේ. ලෙඩුන්ට ප්‍රැක්ටිස් කරලා දැන් එතනදී වෙන්නේ අපි උදේවරුවේ හොස්පිටල් එකට ගිහිල්ලා අපි ලෙඩුන්ට බෙහෙත් දෙන්නේ නැහැ පුතේ. ડોක්ටර්ස්ලා ලෙඩුන්ට බෙහෙත් දෙන ඒවා තියෙනවනේ පුතේ. ඒවා බල අපි ඉගෙන ගන්නවා. හවස් වරුවේ අපිට වෙනම ලෙක්චර්ස් තියෙනවා. එහෙම වෙලා අපි පාස් අවුට් වෙනවනේ. අපි පාස් අවුට් වුණාට අපි තාම තනියෙන් ලෙඩුන්ට බෙහෙත් දීලා නැහැ. ඊට පස්සේ අපි යන්න ඕනේ පුතේ. අපි මාස කීපයක් ඊට පස්සේ අපිට පොඩි ෆ්‍රී ටයිම් එකක් තියෙනවා. ওই කාලේ තමයි මගේ ජීවිතේ සතුටුම කාලේ. හරි. ඇයි සතුටුම කාලේ කියලා කියන්නේ? ඒතකොට මට කෑගල්ලේ විතරයි පන්ති තිබ්බේ. මම අනිත් නගරවල පන්ති කරේ නෑ. එතකොට හේතුව තමයි පුතේ මම දන්නවා තව ටික කාලෙකින් මට හම්බ වෙනවා ඔය ඉන්ටර්න් යන්න කියලා. හරි එහෙම හම්බ වෙන බව මම දන්න නිසා අනිත් නගරවල පන්ති පටන් ගත්තේ නෑ. ඒතකොට කෑගල්ලේ විතරයි පන්ති තිබ්බේ. ඒතකොට සතියේ දවස් 3ක් විතර තමයි 3:00 තමයි පන්ති තිබ්බේ. ඒතකොට දවස් 4ක්ම ෆ්‍රී තියෙනවා. හරිද? ඒ වගේම ක්ලාස් කරපු ඉඳ අතට සල්ලි ටිකකුත් තියෙනවා. අම්මේ අර දවස් 4 ආය මාර විදියට ලංකාව පුරා ට්‍රිප් ගියා. ඒ හොන්දට විනෝද වුණා. හරි ඒ කාලේ තමයි හරි ගත කරපු ටිකක් සුන්දරම කාලයක්. හරි ඊට පස්සේ ඔන්න කැම්පස් පාස් අවුට් වෙලා පුතේ කොළඹිනුයි පේරාදෙනුයි රට වටේ තියෙන කැම්පස් ටික තියෙනවනේ. ওই ටිකෙම පාස් අවුට් වෙන කට්ටිය අපිව ගන්නවා පුතේ හොස්පිටල් එකේ වැඩට. හොස්පිටල් එකේ වැඩට ගත්තාම පස්සේ අපි සතියේ දවස් 7ම බැඳී ඉන්නවා. හරි වාට්ටුවේ ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. හරි ඒකෙදි මෙහෙමයි දවල්ටත් වැඩ කරන්න ඕන රැයටත් වැඩ කරන්න ඕන. ඒකෙදි මෙහෙමයි දවල්ට නම් අනිවාර්යෙන් හැමදාම ඉන්න ඕනේ. රැයට සාමාන්‍ය සතියේට 3-4ක් තමයි ඉන්න ඕනේ. ෂිෆ්ට් එකකට ඒක හදා ගන්නවා. වීකෙන්ඩ්ස් උත් වැඩ. තවත් සරලව කිව්වොත් සතියේ අවුරුද්දේ දවස් 365ම වැඩ. ඉතින් සතියක් අර සතියක් වීකෙන්ඩ් ෆ්‍රී හදා ගන්නවා. හරි. හැබැයි ඔයාලට කියන්න මට ඒ වීකෙන්ඩ් එක ෆ්‍රී හම්බුනේ නැහැ. නැති වෙන්න හේතුව එක වීකෙන්ඩ් එකක් පුතේ වාට්ටුවේ අනෙක් වීකෙන්ඩ් එක ක්ලාස් එකේ. අනෙක් වීකෙන්ඩ් එක ආයෙ නැවත වාට්ටුවේ අනෙක් වීකෙන්ඩ් එක ආයෙ නැවත ක්ලාස් එකේ. ඒක වීකෙන්ඩ්ස් වල නම් සතියක් අර සතියක් පන්තියට ගියා.
අනික් සතියෙත් ඉතින් ලැබුණු දැන් මම ඔන්න ඔය කියන වැඩ කටයුත්ත කරපු දේ කෑගල්ල හොස්පිටල් එකේ. හරි දැන් මගේ හොඳ රෑන්ක් එකක් තිබ්බ පුතේ කැම්පස් පාස් අවුට් වෙච්ච එක්සෑම් එකේදී සාමාන්‍යයෙන් හොඳම රෑන්ක්ස් තිබ්බ කට්ටිය ආවේ පුතේ කොළඹ ජාතික රෝහලටයි මානුවර මහ රෝහලටයි හරි පේරාදෙණිය රෝහලට වගේ කියන හොඳම හොස්පිටල්ස් වලට තමයි ගියේ වැඩිපුර ඉගෙන ගන්න කියලා. හරි දැන් මගෙත් හොඳම රෑන්ක් එකක් තිබ්බට මම ගියේ කෑගල්ල හොස්පිටල් එකට. ඒකට හේතුව තමයි වැඩිපුර උගන්වන්න. හරි ඒ කියන්නේ ඒතකොට මම දැන් කරන්නේ මොකද්ද? ඉක්මනට ටට්ටක් ගාලා වාට්ටුවේ වැඩ ටික ඉවර කරගන්නවා. ඉවර කරලා යාළුවන්ට කියන මචං පොඩ්ඩක් මේක බලපන් වාට්ටුව කියලා මොන හරි බකට් එකක් කියලා කියන්නේ මොන හරි හදිසියක් සෙට් වුණොත් මම සිංගාල යනවා පුතේ ක්ලාස් එකට. ඒ වෙද්දී ඊට කලින් අවුරුද්දේ හොඳ රිසර්ච් ගත්ත අයියා කෙනෙක් හිටියා. හර්ෂ කියලා අයියා කෙනෙක්. හරි ඒ වගේම නිලුපුල් කියලා තව අයියලා එහෙම දෙන්නෙක් හිටියා. උන් දෙන්න මං එනකම් පන්තිය උගන්වනවා. හරි ඉතින් මම ගිහිල්ලා ඉතින් ඒ වැඩ ටික උගන්වලා ඉවර වෙලා ආපහු ඉතින් වාට්ටුවට යනවා. ඒ වීකෙන්ඩ් එකේ ක්ලාස්නේ. වීක් ඩේස් වල ක්ලාසස් කොහොමත්ම කරගන්න විදිහක් නැහැ. වීක් ඩේස් වල අපි අනිවාර්යෙන් ඉන්න ඕනේ. හරි ඒ කාලේ තමයි ඔන්න ලංකාවේ ටියුෂන් එකට අලුත්ම සංකල්පයක් හඳුන්වලා දුන්නේ. ඒක තමයි නයිට් ක්ලාස් කියලා කියන්නේ. මම ළමයින්ගෙන් ආතල් එකට විහිළුවටත් ඇහුවා දැන් මොකද උන්ට 7ට විතර පන්තියක් පටන් ගන්න මට වැඩ ඉවරුනාම පස්සේ රෑ 10 විතර වෙනකම් කරන්න බලපුවමද ඔය මම මේ කියන්නේ පුතේ 2010. හරි 10 විතර වෙනකම් පන්ති කරන්න බෑ කරන්න වෙන්න හේතුව තමයි හරි මේ ඉවර වෙලා ගෙදර යන්න විදියක් නැහැනේ. හරි උදේම පාන්දර මං හොස්පිටල් යන්න කලින් පටන් ගන්න බෑ උදේම පාන්දර එන්න මේකකුත් නැහැ. මං එවන නිකන් විහිළුවට වගේ හරි පුතේ අපි රැයට කරමුද ක්ලාස් එකක් ඕවර්නයිට් එකක්. ඒ වෙද්දි කවුරුත් එහෙමයක් කරලා තිබ්බේ නෑ. මම දැනුවත්ව කිසිම කෙනෙක්. හරි මම අහලා තිබ්බා මේ කොළඹ පැත්තේ මොකක් කර ඉංග්‍රීසි පන්තියක් තිබ්බා කියලා. හරි ඒ අර වැඩට යන කට්ටියන්ට රෑ ක්ලාස් එකක් ඒකත් මං හිතන්නේ 12ට එකට ඉවරයි. හරි ළමයිනුත් විහිළුවට වගේ හා කිව්වා. මාත් විහිළුවට වගේ ආවා ළමයිනුත් විහිළුවට වගේ හා කිව්වා. අය හිතුවා මේක කවුරුත් කරලා නැහැ කියලා. ඉතින් අපිට කරන්න බැරි වෙයි කියලා හිතන්නේ නැහැ. කරමුද බලන්න කියලා. හරි කරා. දැන් එතකොට මම එතකොට කෑගල්ලේ කරපු ආයතනේ හරි වටේ පිටේට කම්බි ගහලවත් තිබ්බේ නැහැ. හරි දැන් ඒතකොට පොඩි ප්‍රශ්නයක් නේ බං. රැට හිතන්න මම ළමයි ටික තියාගෙන ක්ලාස් කර ඉන්නවා කොහෙන් හරි මදාවි දෙට්ටයක් ඇවිල්ලා හරි මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරවන්නත් පුළුවන් නේ. හරි එතකොට ඒ නයිට් ක්ලාස් එක වෙනුවෙන්ම මේ ආයතනයක් තිබ්බ ඒ ආයතනයට ගිහිල්ලා හරි මේ ආයතනයේ අයිති කට්ටියත් කිව්වා මම මෙහෙම එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මට හෝල් එක දෙන්න පුළුවන්ද කියලා. හරි ප්‍රශ්නයක් නැහැ හෝල් එක ගත්තා. හරි ඊට පස්සේ ළමයින්ගේ අම්මලා තාත්තලාත් මං කිව්වා 3-4 දෙනෙක් අනිවාර්යෙන් එන්න ඕනේ නැත්නම් හේතුව තමයි මේ සුවර් නැහැනේ ළමයි ටික අන්තිමේට පන්තියට ඇවිල්ලා හරි මාව පැත්තකට බැඳලා තියාගත්තා උන් ඊට පස්සේ මේ නේද හරි මොනව කරයිද කවුද දන්නේ හරි මං කිව්වා මට වගකීම ගන්න බෑ හරි ආරක්ෂාවට තව දෙමව්පියෝ කීප දෙනෙක් ඕනේ 3-4 දෙනෙක් ඕනේ කියලා ගෙන්න ගත්තා. හැබැයි පළවෙනි දවසේ අන්නේ අම්මේ දෙමව්පියෝ හිටියා පුතේ හරි 100ක් විතර. ඇයි මේවා වෙලා නැති දේවල්නේ. දැන් සුවර් නෑනේ මොනව කරයිද කියලා. හරි දෙමව්පියෝ ගිනි මැල ගහගෙන තේ උණු කරනවද කාඩ් ගන්නවද එළියේ සුපිරියාදල් එකක්. හරි හැබැයි පුතේ එක තුනක් යද්දි දෙමව්පියෝ හොයාගන්න මෙහෙට. ඒ කියන්නේ ඇවිල්ලා ගිහිල්ලා නෙවෙයි මේ මං කියන්නේ දෙමව්පියෝ වෙන කොහේ හරි ගිහිල්ලා නෙවෙයි. හරි දෙමව්පියෝ හොයාගන්න නෑ. මොකද වැඩේ හොඳට මෙතන වෙනවා කියලා දැනගෙන හරි දැන් ළමයි නම් ඉගෙන ගන්න මහන්සි වෙනවනේ. දෙමව්පියෝ මොකටද මහරෑණි දිමරන්න කියලා. හරි එක දවසක් බලද්දි පුතේ දෙමව්පියෝ මේ හිටියේ දෙන්නයි. හරි ළමයි අවම වශයෙන් හිටපු දවසෙත් හිටිය පුතේ ළමයි සාමාන්‍යයෙන් 500ක් විතරවත් අවම වශයෙන් හිටපු දවසේ හිටියා. හරි ඉතින් මං කිව්වා බෑ මෙහෙම බෑ අනිවාර්යෙන් ඉන්න ඕනේ අඩුම තරමේ 4-5 දිනක්වත් ඉන්න ඕනේ කියලා පුතේ ඒක ඉතින් ඒක වෙනම සිද්ධියක්. හරි රෑ 9ට ඉන්ටර්වල් එකක් දෙනවා කණ්ඩ. රෑ 12ට ඉන්ටර්වල් එකක් දෙනවා පුතේ. හරි පොඩි මේ යකු ගස්නකින් වගේ හරි ගස්නකින්ද හරි ඊට පස්සේ පාන්දර 3ට ආයෙ දෙනවා ඉන්ටර්වල් එකක් පුතේ උදේට පොඩ්ඩක් මූණ එහෙම චුට්ටක් හොදගන්න. හරි පහමාරට පන්ති ඉවර කරනවා පහමාරේ ඉඳන් හරි ඒත් කළුවරයි යවන්න බෑනේ ෂුවර් නෑනේ මූ.
විනාඩි 10 15ක් නේ මොනවා වේද කොහොමද දන්නේ. හරි 6 වෙනකම් පුතේ එළිය වෙනකම් ඉඳලා මමත් ඊට පස්සේ යනවා පුතේ ආපහු උදේට 6:00ට වාට්ටුවට. මං එදා මං කියන්නේ හොස්පිටලේ මං ඊ රෑ පන්තියක් කරා මට ඒකෙන් අද නිවාඩුවක් උනේ එහෙම දෙන්නේ නැහැ. හරි එහෙම අවුරුද්දක් ඉන්න ඕනේ පුතේ. එතනින් එහාට තමයි අපි වෛද්‍ය සභාවේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඇප්ලයි කරන්න ඕනේ. හරි ඒ නම්බර එක මගේ රෙජිස්ට්‍රේෂන් නම්බර එක 27280. ලංකාවේ 27280 වෙනි වෛද්‍යවරයා. හරි ඕක හම්බුණාට පස්සේ මම ලියුමක් දෙනවා తాවකාලිකව හරි සේවයෙන් අතහැර යනවා කියලා. හරි දැන් ඉතින් ආය ඕනේ නම් යන්න පුළුවන් වැඩ කරන්න. මොකද රෙජිස්ට්‍රේෂන් නම්බර එක තියෙනවනේ පුතේ. රෙජිස්ටර් වෙලානේ ඉන්නේ වෛද්‍ය සභාවේ. හරි හැබැයි දැන් වෙන්නේ දැන් මම ගියොත් මට එතකොට මුලින්ම පටන් ගන්න වෙන්නේ ඈත හොස්පිටල් එක. මොකද මම දැන් ජූනියර් ડોක්ටර් කෙනෙක් නේ වයස විතරයිනේ සීනියර්. හරි හරි මගේ වර්කින් එක්ස්පීරියන්ස් පුතේ අර කාලේ විතරයිනේ. හරි දැන් අර දරුවා ඇහුවේ මම මේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ද කියලානේ. අනේ අම්මේ නෑ. විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න නම් පුතේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ ඔතනින් පස්සේ තව අවුරුද්දක් විතර ඉඳලා ඊට පස්සේ එක්සෑම්ස් කරන්න ඕනේ. එක්සෑම් කරලා ඒ එක්සෑම් පාස් වෙන්න ඕනේ. පාස් වෙලා තව අවුරුදු දෙකක් ඉඳලා තව එක්සෑම් එකක් තියෙනවා. ඒක පාස් වෙලා හරි යන්න ඕනේ පුතේ UK හරි ඕස්ට්‍රේලියා හරි ට්‍රේනින්. එහෙම ට්‍රේනින් එක ඉවර වෙලා ආවන් පස්සේ තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නේ. හරි සාමාන්‍යයෙන් අපේ බැච් එකේ පළවෙනියෙන්ම ඒ කියන්නේ ෆස්ට් ටයිම් ඔය එක්සෑම්ස් එහෙම ඔක්කොම කරගෙන ගියපු අයත් සාමාන්‍යයෙන් UK ගිහිල්ලා ඉද්දි සාමාන්‍යයෙන් අවුරුදු 33ක් විතර වෙනවා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා ඒ 33 කෙසේ වෙතත් 31 32 වෙද්දි හරි විශේෂඥ වෛද්‍යවරු වෙන්න පුළුවන්. ඕක තමයි 60. හරි අන්න ඕක තමයි ඒ කාලේ නයිට් ක්ලාස් කරේ. හරි ඕක තමයි සිද්ධිය. හරි ඕකේ